ඔන්න බලන්න මම මේ පීරිසිය උඩින් වීදුරුව තිව්වම ටිකකින් ඉටිපන්දම නිමිලා යනවා. දැන් ඔන්න බලන්න මැජික් එක. පේනවද වීදුරුව පීරිසියට තදින් ඇලවිලා? කොහොමද එහෙම වුනේ? කවුද මේක ඇලෙව්වේ? මේකත් මැජික් එකක්ද? නෑ. මේකත් විද්‍යාවේ තවත් ආශ්චර්යයක්. ඉතින් ඒ මොකද්ද කියලා බලන්න ලයික් එකක් දාගෙනම අපි යමු අද වීඩියෝ එකට. මේ තියෙන්නේ පීරිසියක්. ඔයාලට පුළුවන් වීදුරුව පිඟම් මැටි වගේ ඕනිම ජාතියක පීරිසියක් අරගන්න. දැන් මම A4 කඩදාසියකින් මෙහෙම පුංචි කෑල්ලක් කපලා අරගන්නවා. පේනවනේ වැඩි ලොකු කෑල්ලක් නෙමෙයි. ඊට පස්සේ එක වතුර භාජනයක ඔබලා පොඟවලා මෙහෙම පීරිසිය උඩින් තියාගන්නවා. ඊට පස්සේ ඉටිපන්දමක් අරගෙන නිකම් මෙහෙම අර කඩදාසිය උඩින් තියලා ඒක පත්තු කරනවා. ඊට පස්සේ ඔයා කැමති විදිහේ වීදුරුවක් අරගෙන මෙහෙම ඉටිපන්දම මැදි වෙන විදිහට තියාගන්නවා. ඔන්න බලන්න ටිකකින් පේනවද ඉටිපන්දම නිමිලා යන හැටි. ඊට පස්සේ ඉතින් අපිට පුළුවන් වීදුරුවෙන් අල්ලලා මේක උස්සන්න. පේනවද හරියට පීරිසිය වීදුරුවට ඇලිලා වගේ. මොකක්ද ඇත්තටම මෙතන වුනේ? මෙන්න මේකයි සිද්ධ වුනේ. මේ ඉටිපන්දම වීදුරුවෙන් වැහුවට පස්සේ ඉටිපන්දම් දැල්ලේ රස්නේ හින්දා වීදුරුව ඇතුලේ තියෙන වාතය රත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයාලා දන්නවනේ ඕනෙම විදිහේ ගින්නක් ඇති වෙන්න නම් ඔක්සිජන් වායුව ඒ කියන්නේ අපි හුස්ම ගන්න වායුව ඕනේ කියලා. ඉතින් මේ වීදුරුව ඇතුලේ තියෙන ඔක්සිජන් ටික ඉටිපන්දම් දැල්ල පාවිච්චි කරලා ඉවර වුණාම තමයි දැල්ල නිමිලා යන්නේ. ඒ කියන්නේ වීදුරුව ඇතුලේ දැන් ඔක්සිජන් ඉවර වෙලා. ඒ වගේම තමයි ඉටිපන්දම් දැල්ල නිවුන ගමන්ම අර කලින් ඉටිපන්දම් දැල්ල හින්දා රත් වෙලා තියෙන වායු ටික සීතල වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සිද්ධිය පැහැදිලි කරන්න PV = nRT කියලා සූත්‍රයක් තියෙනවා. ඒ ගැන එච්චර හිතන්න එපා. මොකද මේක විද්‍යාපන්තියක් නෙමෙයිනේ. කොහොමවත් ඒ සූත්‍රයට අනුව වීදුරුව ඇතුලේ තියෙන වාතය සීතල වෙද්දී වීදුරුව ඇතුලේ පීඩනයත් අඩු වෙනවා. ඒ කියන්නේ එහෙම වුණාම එළිඳන් හැම පැත්තෙම වීදුරුව ඇතුලට තල්ලු කරනවා. මෙහෙම තල්ලු කරන්නේ මේ අපි අවට තියෙන වාතය. ඉතින් ඔයාට පේනවද මම වීදුරුවෙන් අල්ලලා මෙහෙම උස්සද්දී අපි අවට තියෙන වාතය දිගටම මේ විදිහට වීදුරුව පීරිසියටත් පීරිසිය වීදුරුවටත් විදිහට තල්ලු කරගෙනම ඉන්නවා. ඉතින් ඒ හින්දා තමයි වීදුරුව පීරිසියට ඇලිලා වගේ තියෙන්නේ. අපි කඩදාසි කෑල්ලක් පොඟවලා අරගන්න හේතුව තමයි වීදුරුව සහ පීරිසිය අතර හොඳට සීල් වෙන්න පුළුවන් දෙයක් හදාගන්න. මොකද මේ වෙලාවේ එක පුංචි තැනකින් වීදුරුව ඇතුලේ තියෙන වාතය එළියට ගියොත් ක්ෂණිකවම මේ දෙක ගැලවෙනවා. දැක්කනේ? ඉතින් වීදුරුව පීරිසියට හොඳට සීල් වෙලා හිටින්න තමයි වතුර පොඟවලා අරගත්ත කඩදාසි කෑල්ල පාවිච්චි කරන්නේ. ඉතින් ඔයත් මේක ගෙදරදී කරලා බලන්න. ඒ වගේම මොකක් හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයා මේ වගේ හිතාගන්න බැරි තවත් දේවල් ගැන දන්න සිංහලෙන්ම දැනගන්න කැමති නම් CSI Pro channel එක subscribe කරලා bell notification එකත් all කරන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ඒක බලන්න පුළුවන්. ඒ වගේම ඔයා දැනගන්න කැමති තවත් දේවල් තියෙනවා නම් ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ඒව ගැන ඊළඟ වීඩියෝස් වලින් කතා කරමු. ඒ වගේම ඔයා මට කරන උදව්වක් විදියට වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ යාළුවෙකුටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි නැවත හමු වෙමු.